මන් දන්නවා අදත් ඔයා නිදාගන්න කලින් කඳුළු පිහදාගත්තු බව. හැමෝටම පේන්නේ ඔයා hina වෙනවා විතරයිනේ. ඒත් මන් දන්නවා ඒ හිත ඇතුලේ කොච්චර බිඳුණු හදවතක් තියෙනවද කියලා. ඔයා අත ගහන හැම වැඩක්ම අසාර්ථක වෙනවා වගේ දැනෙනවද? ඇයි මට මෙහෙම වෙන්නේ කියලා රෑ එළි වෙනකන් අර පුංචි කොට්ටෙන් බදාගෙන කඳුළු බේරි ඔයාගෙන් ඔයා අහනව නේද? ඒ හැම රාත්‍රියකම පපුවට දැනෙන වේදනාව වචන වලට පෙරලන්න අමාරුයි නේද? ඔයා හිතනවා වගේ මේ අසාර්ථක වීම ඔයාගේ වටිනාකම තීරණය කරන දේවල් නන් නෙවෙයි. සමහර දොරවල් වැහෙන්නේ ඊටත් වඩා ලස්සන මාවතක් ඔයාට පෙන්වන්න තව දොරක් විවර කරන්න බව ඔයා දන්නවද? ඉතින් තා ටිකක් ඉවසන්න. ඔයා අද වැටුණත් ඒ වැටීමෙන් හෙට තවත් ශක්තිමත් විදියට ඔයා නැගිටින්න ඕනේ. ඔයා වැටිලා නම් බෑ. සමහර විට ඔයා පණ වගේ ආදරය කරපු අය ඔයා දාලා යන්නේ නැති. ඔයා හිතන්න ඒ හැමදේම සිද්ධ වෙන්නේ ඔයාගේ හොඳට කියලා. මොකද ඔයාව වටින කෙනෙක් කවමදාවත් ඔයාව දාලා යන්නේ නැහැ. කවමදාවත් ඔයා හිංසක ඇස් දෙකට කඳුලක් දෙන්නේ නැහැ. ඔය පුංචි හදවතට වේදනාවක් දෙන්නේ නැහැ. ඔයාව මග ඇරලා යන්නේ, ඔයාට රිද්දලා යන්නේ ඔයාව පොඩ්ඩක්වත් වටිනව කියලා දැනෙන්නේ නැති අය. ඉතින් මොකටද මේ ලැබිච්ච ජීවිතේ ඔයාව වටින්නේ නැහැ කියලා හිතන අය වෙනුවෙන් ඔයා කඳුළු සලන්නේ? එපා. කොයිම මොහොතකවත් එපා. මොකද ඔයා මේ ලෝකෙට ආවේ ඔයා ගොඩාක් පින් කරපු නිසා. ඉතින් මේ ලැබිච්ච ජීවිතේ තව කෙනෙක්ගේ වචනයකට තව කෙනෙක්ගේ ජීවිතයක් වෙනුවෙන් අඬා වැළපි ගත කරන්න එපා. මේ ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔයා ගොඩක් අහිංසකයි. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. මට විශ්වාසයි. අපේ සතුට තියෙන්නේ අපේ ළඟමයි කියලා. ඒක හොයාගන්න පුංචි කාලයක් ගත වෙයි. හැබැයි ඒ හැම දෙයක්ම, ඒ හැම සතුටක්ම වාට ඉක්මනටම ලැබෙනවා.